දැන් පොඩි ප්‍රමාණයක් තමයි රට තුල තියෙන්නේ. ඒකත් වැඩි කල්යන් ඉස්සලා අපි හොයාගන්නවා. සංඝාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ බලය වැඩි කර ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඇත්තටම ඉතින් අපිට කිසිම ජීවිතයක් නැති කිරීම අනුමත කරන්න බෑනේ. ඒක ශ්‍රී ලංකා පොලිසිය විදියට මේ හැම විමර්ශනයක්ම සිද්ධ වෙනවා. පහුගිය කාලේ අපිට මේ මොහොතේ සමාජලටත් අරගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් 98%ක් අපි මේ අපරාධ විසඳලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසියේ. එවැනි දේවල් සිද්ධ වෙන්නේ හේතුව ඒ කණ්ඩායම් වල ඒගොල්ලන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා තමයි කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය අපි සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් අපේ පොලිස්තුමාගේ නායකත්වයෙන් කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන දුරට ඒක පාලනය කරගන්න පුළුවන් වෙයි. අතන මේ වෙනකොට අපි සියලුම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය තාක්ෂණයේ තියෙන අය සම්බන්ධයෙන් ඒගොල්ලන්ටත් අපි දැනුවත් කරලා තියෙනවා. ප්‍රාදේශීය පොලිසිය වගේම අපේ බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා. දැවැන්ත වැඩපිළිවෙලක් ඉදිරියේදී අපි කරගෙන යනවා. දැනටත් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකද එකපාරට අපිට පහසු වෙන්නේ නැහැ. මොකද මේක කාලයක් තිස්සේ සංවිධානය වෙලා වචනින්ම සංවිධානාත්මක අපරාධ කරුවන්නේ ලොකු සංවිධානයක්. එතකොට කාලයක් අපිට අවශ්‍යයි. මොකද අපි දැන් තමයි සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඉතින් අපි සියලුම දෙනා මේකට මැදිහත් වෙලා ශ්‍රී ලංකා පොලිසිය පමණක් නෙමෙයි. හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව අපිට සියලු කණ්ඩායම් එකතු වෙලා මේකට ශාල විදියට කැපකිරීමක් කරනවා. ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන දුරට මේක පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි. තම කියනවා නම් සෑහෙන දුරට උංගාව තිබුණ ආයුධ මොකද දීර්ඝ කාලයක් ඉතිහාසයක් තිබුණා. ඔයගොල්ලෝ දන්නවා. එතකොට ඒවා තුරෙන් දකුණට ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ මෑත කාලේ විශාලම සංඛ්‍යාවක්. කියන්නේ දැන් පොඩි ප්‍රමාණයක් තමයි රට තුල තියෙන්නේ. ඒකත් වැඩි කල්යන් ඉස්සලා අපි හොයාගන්නවා.